राष्ट्र प्रवाहन अधिकारी सभापति मातर आसने श्रीलंका विजन पिरमुने संविधान कटयुतु अरुण गुरुरत्न महत्मत एवं मे कोट्टासे नियोजने क्रमीण मातर प्रादेशिक सभा अपेक्षक खेड़ तरंकरण अपे हितवत अतुल लियनारच्च महात्म्यात वगेम रेहान महात्म्यात මේ අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාගේට අවසරයි. මම හිතන්නේ මැතිවරණ දෙකකින් පස්සේ ඒ කියන්නේ ජනාධිපති මැතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයට පස්සේ අද තව දවස් දෙකකින් පවත්වන ප්‍රාදේශ සභා මැතිවරණයට ඔබ තමුන්නාන්සලාට ඡන්ද බලය තියෙනවා. මේ රටේ වසර 76ක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ආණ්ඩු කරා. නිදහස් ලබාගත් දවස් ඉඳලා සුද්දාගේ කාලයෙන් පස්සේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තමයි මේ රටේ ආණ්ඩු කරන්නේ. සුද්දා අපිට ඉතුරු කරලා ගියේ රේල් පාරේ කොටසක් රේල් පාර හදපු එකත් අනිත් පැත්තෙන් ඔවුන්ගේ දළු ප්‍රවාහණයට තේකොළ ප්‍රවාහණයට අවශ්‍ය පාරවල් ටික හදපු එකක් විතරයි. හැබැයි මේ බලයටපත් වුණ 78න් පස්සේ ඩී.එස්. රණනායක මහත්තයාගෙන් පස්සේ 79කට පස්සේ 1948ට පස්සේ මේ රටේ හැම අංශකින්ම ඉදිරියට ආව රට කෘෂිකාර්මිකයන් සහ සංවර්ධන. එහෙම කරලා මේ මෑත ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ යුගයට එනකම් මේ රටේ විවිධ අය ආණ්ඩු කරලා තියෙනවා. ජනාධිපතිවරු ආණ්ඩු බලය විවිධ අයට ගිහිලා තියෙනවා. හැබැයි ජනාධිපතිවරු 4 දෙනෙක් මේ රටේ හිටියා දශක 30ක් තිබිච්ච යුද්ධයේ උගා උත්සාහ කරයි ජනාධිපතිවරු. හැබැයි යුද්ධයට ස්ථිරසාර විසඳුමක් දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක නැති ඉඳි සාමෙන් උගා උත්සාහ කරා මංගල සමරන මහත්තයලා ඒක සාකච්ඡා කරලා කරා. ප්‍රේමදාස මහත්තයත් එහෙම කරා. නම් ප්‍රේමදාස මහත්තයා මහපාරේ මරලා දැම්මා. සාමගිය සුකුත් ගැහුවා. මේ සියලු දේත් එක්කම ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටත් බැරි වුණා එච්චර පළපුරුදු නායකයෙකුටත් මේ යුද්ධෙදී ඉන්දියාව බලපෑමක් කරනකොට එදා වඩමරච්චේදී ප්‍රභාකරන් අල්ලගන්න ඕන මෙන්න කියලා තියෙද්දි අපි සාමගිය සුකුට යන්න සිද්ධ වුණා. ඉන්දියාවේ ලියුමක් එවලා ඉන්දියාව මැදිහත් වෙනව නැත්තම් යුද්ධේ නතර කරන්න. ඒ තත්ත්වයේ උඩ මහින්ද රාජපක්ෂ මහතා ගාවට එනකොට 2005 මේ ත්‍රස්තවාදීන්ට ලෝකයේ තිබිච්ච දරුණුම ත්‍රස්තවාදීන් හැටියටත් බඩු බාහිර ආදී නිෂ්පාදනය කරන ත්‍රස්තවාදීන් හැටියටත් තමයි හිතන්නේ. ඒ කියන්නේ සබ්මරීන් එකේ ඉඳලා නැව දක්වාත් සැහැල්ලු ගන්න යනවා. මම හිතුවා ඉන්න ඔක්කොම මතකයි කොළඹට බෝම්බ දාන්න සැහැල්ලු ගන්න යනවා එනවා. ඒතකොට අපි ලයිට් නිවුවා. මත් කොළඹ හිටියේ. අපි ඔක්කොම ලයිට් නියලා හැංගුණා. සමහර අය ඉතාමත්ම බයි. ඒ වෙලාවේ තමයි ජනාධිපතිතුමාට බංකර් එකක් හැදුවේ කොළඹ. අර්ලිගාමන්දේ. එතකොට මේ සියලු දේත් එක්කම මරාගෙන බැලන බෝම්බකාරයෝ මේ රටේ නාවික ගුවන් හමුදාපතිවරයෙක් මැරුවා. ඒ වගේම හමුදාපතිට බෝම්බ තිබුවා. ආරක්ෂක ලේකම්ට බෝම්බ තිබුවා. රටේ ජනාධිපතිවරයෙක් මැරුවා. සෑහෙන ප්‍රමාණයක් දේශපාලනයේ අනාගතයේ බාර ගන්න ඉන්න ගාමිණී නායකලා ලලිත් අත්පත්තිලි වගේ අය මැරුවා. සී.වී. ගුණරත්න මැරුවා. මේ සියලු දේත් එක්කම කතා කරා නම් විරුද්ධව කතා කරපු අය මැරුවා. වැල්ලේතර පඤ්ඤාදස්සී හාමුදුරුවෝ, තිබුලාගල හාමුදුරුවෝ. ඒ නිසා හඬක් නගන්න තිබිච්ච දෙමළ අය මැරුවා. දෙමළ නායකයෝ. මේ සියලු දේත් එක්කම මහා අමාරු තැනක තමයි 2005 බාරගත්තේ. ඒ බාරගත් එකේ ප්‍රතිඵල තමයි මේ ටික ටික එතුමා 2009 වෙනකොට එතුමා ගන්න ඕන හැම තීන්දුවක්ම ඉතාමත්ම හොඳින් අරගෙන ඉන්දියාවටත් යටත් නොවි ඉන්දියාව බලපෑම් කරද්දී ඒවයි සම්පූර්ණ බර තමන්ගේ අතට අරගෙන ඒ සියලු දේ කළා. 2009 මැයි මාසේ 19 වෙනිදා ප්‍රභාකරන් මරණයටපත් වුණා. ඒතකොට අපි සේරම පාර්ට බැස්සා කොඩි අරගෙන සිංහ කොඩි අරගෙන කිරිබත් කාලා සාමාන්‍යයෙන් අපේ බෞද්ධ උදවිය ඒ වගේම වෙනත් ආගමික උදවිය කවුරුත් මැරෙනවට කැමති උදේ නැහැ. හැබැයි අපි ප්‍රභාකරන් මැරෙන දවසේ කිරිබත් කෑවා. ඒ කියන්නේ අපේ මානසිකත්වය මත අපිට ඒ තරම් සතුටක් ඇතුණා ප්‍රභාකරන් මැරුණයි කියලා. ඇයි මේ අම්මලා තාත්තලාගේ දරුවෝ ඉස්කෝලේ යවන්න විදියක් නැහැ.
කවුරු කට්ටියට ගමනක් එකට යන්න විදියක් නැහැ. කොහේ බෝම්බයක් එයිද කියලා දන්නේ නැහැ. එතකොට අපිට තිබුණු විශාල පීඩනයක් තිබුණා. කියාවකට යන්න බෑ. එතකොට මේ සියලු දේත් එක්කම අසාමාන්‍ය ලෙස මේ රටේ මිනිස්සු පීඩනයකටපත් වෙලා ප්‍රභාකරන් නිසා හිටියා. එතකොට අපේ හමුදාවේ දසදහස් ගාණක් මැරුණා. එතකොට ඒ තරුණ ජීවිත අර පැත්තෙන් දෙමළ තරුණයෝ මැරුවා. මේ සේරමත් එක්ක මහින්ද මහත්තයා අවසාන තීන්දුව අරගෙන ගහන්න පටන් ගත්තා යුද්ධය නතර කරන්නේ නැතුව. මොකද මම ඒ කාලේ ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට හිටියේ. මම දන්නවා මම හැමදාම උදේ එතුමත් එක්ක මීට් එකක් කරනවා. ඒ දෙන උපදෙස් සහ එතුමා ක්‍රියා කරන ආකාරය මම දැක්කා. කිසිම වෙලාවක තමන්ගේ තීන්දුවක් පිටිපස්සට ගත්තේ ගහන්නම කියලා කිව්වා. හැමෝම කිව්වා සාකච්ඡාවට යන්න කියලා. නෑ ගහනවාම කියලා කිව්වා. ගහන්න නැතුව මේක ඉවර කරන්න බෑ කියලා කිව්වා. ඒක ගහලා තමයි ප්‍රභාකරන් මරණයටපත් වුනේ. එතකොට තමයි අපිට සැලසීමක් කරන්නේ. ඒතකොට එතන ඉඳලා සංවර්ධනය කියන එක රටේ ගියා. ඒ කියන්නේ මේ සංවර්ධනයේ 2009 පස්සේ බැත්තම් පෝර්ට් සිටි එක ඔය තීර අධිවේගී මාර්ග මේ ඔක්කොම. දැන් අධිවේගී මාර්ග විවේචනය කරාට ඒ කාලේ මහින්ද රාජපක්ෂට අඹුල් ටික ගෙනියන්නයි මේක හදන්නේ කියලා. අද අපි කවුරුත් මේ මාර්ගය යනවා. මම දැක්කම ඒ දිනේට බස් පෙළ බස්, JVP බස්, NPP බස් 500 ගාණක් විතර මේ පාරේ ගියා දිගට. එතකොට ඒවා ගියේ ඒගොල්ලෝ මේ පාර හදාපු නිසා. ඒගොල්ලෝ තමයි වැඩිම විවේචනය. ඒ සේරමත් එක රටේ අනිත් පැත්තේ සංවර්ධනයක් ඇති වුණා. හැබැයි අපි මෙතන ඉන්න බහුතරයක් ඡන්දෙ දුන්නේ ගෝඨාභය මහත්තයාට. ගෝඨාභය මහත්තයාගෙන් අපි ලොකු දෙයක් බලාපොරොත්තු වුණා. මහින්ද මහත්තයාට වඩා. ඒ කියන්නේ මහින්ද මහත්තයාගේ යුද්ධ දිනුවා වගේම ගෝඨාභය මහත්තයාගේ හොඳ රටක්. අපි බලාපොරොත්තු වෙන්නේ නීතිගරුක පුරවැසියන් ඉන්න රටක්. සංවර්ධනයේදී කොළඹ සංවර්ධනය කරා වගේ. ඒ වගේම ලස්සන රටක්. ඒක නිසා තමයි අපේ තරුණ ළමයි කවුරුත් කියන්නේ නැතුව ගෝඨාභය මහත්තයා බලයටපත් වුණාම චිත්‍රයන්දා ගිහිල්ලා තාප්පුවට. කවුරුත් කියලා නෙමෙයි. ස්වේච්ඡාවෙන්. ඒවට තින්ද දුන්නේ කඩේ මුදලාලිලා. ස්වේච්ඡාවෙන්. ඒතකොට ඒ තරම් රටේ ආදරයක් තිබුණා. නමුත් මොන කරුණකට හෝ කොවිඩ් ආවා. අපි ආරක්ෂා කර එතුමා ඉන්ජෙක්ෂන් දෙකක් ගහලා ලෝකේ අනිත් රටවල් ගහන්න කලින්. ඒ වගේම ඊට පස්සේ ඔහු කෑ ගහනකොට රට වැහුවා. අන්නේ රට වැහුව එකෙන් ආර්ථික ගඩම් වැටුණා. ඉන්දියාව වැහුවේ නැහැ. මොඩිට බැන්නත් මොඩිට අම්මා අප්පා නැතුව බැන්නා. මේ මිනිස්සු මරනවා කියන්නේ. ඔබතුමාලා දැක්කා මොටර් සයිකලේ මරණ තියාගෙන යනවා අම්මයි තාත්තයි දරුවා මැද තියාගෙන යනවා ඉන්දියාවේ. හැබැයි අපේ එහෙම දෙයක් දෙයියනේ කියලා උනේ නැහැ. අපි ජීවිත ආරක්ෂා කරලා දුන්නා. හැබැයි ආර්ථිකය වැටුනම අරගලයක් ආවත් අපිට තෙල් නැති වුණා, අපිට කන්න බොන්න නැති වුණා, අපිට බේට් ටික නැති වුණා, අපිට ගෑස් ටික නැති වුණා, විදුලිය නැති වුණා. මේ සේරවත් එක්ක ගෝඨාභය මහත්තයාට විරුද්ධව අරගලයක් ඇති වෙලා ඒ අරගලය තුරට රිංගලා තමයි මේ බලය ගත්තේ. ඒක තමයි අපි තේරුම් ගත්තේ. ඒ අරගලය තුලින් මේ තරුණයන්ගේ මනසට 2000 පස්සේ ඉපදිච්ච හැම කෙනෙක්ගේම මනසට දැම්මේ මේ රට වැටුනේ හොරකම් කළා කියලා. මේක රාජපක්ෂ ළමයි කරේ. ඒ නිසා තමයි අර කොට්ටච්චි කියන ගෑණි අමු බොරුවක් කිව්වේ. උගණ්ඩාවේ සල්ලි තියෙනවා අපේ බලයටත් තුන හැරි ගේනවාද? කඩුතර ඇස්සෙන්නේ නැගිට්ටෝල මිනිස්සුන් ඇහුවා. ගේනවට කැමතිද නැද්ද කියලා. එතකොට මිනිස්සු උඩ පැන පැන කිව්වා ගේන්න කියලා. හරි මේ මිනිස්සු ඡන්දේ වුණාම කියනවා. ඒක ඡන්දෙට කියපු කතාවක් කියලා. ඒ තරම් මිනිස්සු රැවට්ටුවා. එතකොට හැම දෙයක්ම හාල් ගැන උනත් එහෙමයි. හාල් මාපියාවක් තියෙනවා. ඔය හාල් කාර්යව 4 දෙනා එක පෑම් පාරින් දරගස්සනවා. එතකොට හාල් මිල 160ට අපි හාල් කෑවේ. අනුර කුමාර එන්න කලින්. එතකොට මාපියාව නැති කරාම අපි 230ට හාල් කනවා. ඒකත් නැතුව හිටියා කැකුළු හාල් කාලයක් කරලා. මොකක්ද? එතකොට ඒ සියලුම දේවල් උතර හොරු ඇල්ලුවේ. ඊට පස්සේ දැන් මේ මෑත ඉඳලා ආපහු ඊට වඩා බොරු කියනවා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ අප්‍රේල් මාස 21 කනේ පාස්කු ප්‍රහාරය එදාට මහමොලකාරය එළියට දෙනවා කිව්වා. ඊට පස්සේ ඒක එළියට දෙන්නෙත් නැහැ. එහෙම එකක් නැහැ. මොකද මේ මහමොලකාරයෙක් නැහැ මේක. මේක ඇත්තටම ඉන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි මේ පිටිපස්සේ. ඔය දෙකටම මේගොල්ලෝ අත තියන්නේ නැහැ කවදාවත්. මේක මේ ගෝඨාභය මහත්තයා හිරේ ගත්තත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිරේට ගත්තත් ඒ කාලේ දපු නායකයෙක් ගත්තත් ඒක නෙමෙයි ඒක ජාත්‍යන්තර ගැහිල්ලක් මේ ගැහුවේ. ටික අපේ රටට පොඩි පාඩමක් කියුවේ මේ පණිවිඩය. එතකොට ඒක අන්තවාදී ත්‍රස්තවාදී. එතකොට මේ මුස්ලිම් ජනතාව නෙමෙයි මේක හිටියේ. මුස්ලිම් ජනතාව නෙවෙයි ඕනම සිංහලෙක් අයත් ඉන්නවා අන්තවාදී. එතකොට මුස්ලිම් අයත් ඉන්නවා අන්තවාදී. හැබැයි ඒ අන්තවාදී පාකිස්තානෙන් අරහෙම්ෙන් ආපු අන්තවාදයක් තමයි මේ ලංකාවේ අන්තවාදයක් නෙමෙයි මේක. මේක උගන්නපු එක. එතකොට ඒක පිටිපස්ස හිටියේ රටවල්. එතකොට මේ සියලුම දෙක අන්තිමට මහින්ද මහත්තයා මෙච්චර රට බේරගෙන මහින්ද මහත්තයාට නාකියයි කිව්වා. එතකොට මහින්ද මහත්තයාට මයින්යි කිව්වා. හරි කාක්කා කියලා කපුටු කාක් කියලා බයිසිකලේ ගහගෙන ගියා. ඒ විදිහට මනස සම්පූර්ණයෙන් හැම කෙනාගේම මනස වෙනස් කරා. එතකොට ඊට පස්සේ මේ ඡන්දය ආවම බයිසිකලෙත් ගහනවා අපි මාලිමාවට කියලා. ට්‍රීවිල් එකෙත් ගහනවා අපි මාලිමාවට කියලා. කාර් එකෙත් ගහනවා අපි මාලිමාවට කියලා. ඒ පාර මයික් එකක් ඇල්ලුවම එළවලු විකුණන මිනිස්සුන් අපි මාලිමාවට කියලා. මාළු විකුණන මිනිස්සුන් අපිත් මාලිමාවට කියලා. හරි. එතකොට
ඉස්පිරිතාලට ගිහිල්ලා ලෙඩට බේත් ගන්න ගිය මාස්ටර් නෑ අපි මාලිමාවට. මේක ගිහිල්ලා දැන් කවුරුත් දන්නේ නෑ මොකටද මේ ඡන්ද දෙන්නේ කියලා. අන්තිමට ගිහිල්ලා ගහුවා මාලිමාවට. යවුවම 103 තිබිච්ච එක 142ක් යටේ ජනාධිපතිවරු. දැන් ජනාධිපති වෙලා දැන් මාස 7ක් වෙනවා. කියපු එක දෙයක්වත් කරන්න බෑ. කරන්නේත් නෑ. හොරු ඇල්ලුවෙත් නෑ. ඒව මොකුත් නෑ. හොරු නෙවෙයි ආච්චි ගෙනාව අවුරුදු 97යි. ඔය අල්ලපු එක. දැන් චාමර ගෙනිලා ඉර කල්ලේ ඉන්න පොත් බෙදුවයි කියන. පොත් බෑග් එක දුන්නයි. එදා මේ මහ බැංකුව අධිපති ගෙනාවේ නෑනේ. අර්ජුන මහේන්ද්‍ර. මහවරා බැංකුව කැඩුවයි කියපු. එයා ගෙනවා එක සතියකින්. අපිට නීති රීති ඕනේ නෑ කොහොම. පාර්ලිමේන්තු මේ ජනාධිපති මැතිවරණ ඉවර වෙලා මොකද්ද කිව්වේ? මේ නීති රීති වෙනස් කරන්න 3න් 2 නැතුව අපිට බෑ. ඒ නිසා ලොවෙත් නැති වෙන්න මේ සැරේ දෙන්න කිව්වා. දැන් මිනිස්සුන්ට ලොවෙත් නැති වෙන්න. 159යි. අයි මොකුත් නෑ දැන්. ඕන මනපරතක් වෙනස් කරන්න පුළුවන්. නඩුකාරය වෙනස් කරන්න පුළුවන්. නීතිපති වෙනස් කරන්න පුළුවන්. කරපල්ලකෝ මේක. නෑ ඒ කිසි දෙයක් කරන්න. මිනිස්සු ඉඩ ඒ නිසා කියන බොරු කිව්වා. වඳුරට ගණන් කරන්න ආවා නිලධාරී කොලයක් දුන්නේ. දැන් වඳුර ගණන් කරලා දුන්නා. හරි. ඉතින් දැන් එක ඇමතියෙක් ගිහිල්ලා වඳුර ගණන් කරත් දැක්ක තවුනා. නාමල් කරුණා 1 2 3 කියනවා අන්න වඳුර ඒ පැත්තට පැන්නේ. ඒක නිසා මේක මේ පැත්තෙන් ගණන් දාන්න එපා කියලා කියනවා. ඒගොල්ලෝ රාජකාරී එක නෙවෙයි. අපිත් ඇමතිකම් වලට අවුරුදු 30ක් විතර. හරි ආණ්ඩුකාර කමිටු අපි කවදාවත් මේ නිලධාරීන්ගේ වැඩ කරන්න කියලා. මේක මොන්ටිසෝරියක් වගේ දැන්. ඒ නිසා මේක දැන් මිනිස්සු රවට්ටපු එක මේකෙන් තමයි. දැන් මේක අතුලට නෙමෙයි මේ ඡන්ද දෙන්නේ මගේම. මේ ඡන්ද දෙන්නේ ආණ්ඩු විරෝධී ඡන්දයක් හැටියට. අපේක්ෂකයා කවුරුවත් කවන්නේ. දැන් මාලිමාවට දුන්නේ අපේක්ෂකයා දැන නෙවෙයි. දැන් මෙතන ඉන්න කවුරුවත් දන්නවද මේ මාලිමාවට ඡන්ද දීපු එක්කෙනෙක් දන්නවද? දැන් මේක අයිති වෙන්නේ මාතර ප්‍රාදේශ සභාවට. මාතර මන්ත්‍රී කියලා කවුද දන්නේ නැහැ. ඉස්සර හිටියා මාතර මන්ත්‍රී SK පියදාස, BY තුඩාවේ, මංගල සමරවීර, හරි, ජස්ටින් විජේවාදන, හරි. ඒ වගේ හිටියානේ. දැන් අද ඡන්දයක් දීපු මේ කාගෙන් හරි අහුවොත් තමුන්නාසලා ඡන්ද දුන්නේ මොන മന്ത്രിතුමා බලයට පයි කියන කියලා කවුරුත් දන්නේ නැහැ. මන්ත්‍රීතුමා අඳුරන්නෙත් නැහැ, දැක්කෙත් නැහැ, කතා කරනවා. එන්නෙත් නැහැ. කාර්යාලයකුත් නැහැ. මොකක්වත් නැහැ. හැබැයි මිනිස්සු ඡන්ද කමක් නැහැ. ඒ ඡන්ද දුන්නේ අපි වරද්දගත්ත තැන නිසා ඒක නිසා මම මේ ඡන්ද දීපු කිසිවෙකුට දොස් කියන්නේ නැහැ. ඒක අපි කොටාබේ මහත්තයට හොඳටම අපි ඡන්ද දුන්නා. ඊට පස්සේ අනිත් ඡන්ද ගැන අපිට වග කියන්න බෑ. මොකද අපි තමයි මේක හරියට කරන්නේ නැහැ. කරන්නේ නැති නිසා අපිට විරුද්ධ වෙන මිනිස්සු. හරි. හැබැයි විරුද්ධ වෙලා දුන්නේ මේ රටේ 7-5කටවත් වැඩක් නැති කොටාසෙ. ඒ නිසා හැබැයි මම කැමති වෙනවා ඒගොල්ලන්ට බලය ආවට. මොකද ජීවිතේ කිසිම දවසක මිනිස්සු තවත් මේගොල්ලෝ ජනාධිපති කරන්නේ නැහැ. ඊළඟ ඡන්දෙදි මේගොල්ලෝ ඉවරයි. 2027 වෙනකොට අපි ණය ගවන්න පටන් ගන්නවා. ණය ගෙවනකොට 2027 ඔන්න අරගලේ වගේ කාලයක් එනවා. ට්‍රම්ප්ගේ බත් දෙනවා මාස 3ක. ඒ බද්දට අපිට වරුත්තු දෙන්න බෑ. ඉන්දියාවේ එකට මුණ දුන්නා ගිහිල්ලා. මෝඩි මුල් දීලා බද්ද බස්ස ගත්ත 126. අපි ලියුම් ලියනවා. අපි කවුරු යන්න කෙනෙක් නැහැ. ඉස්සර යාජාදන මහත්තයා හමින් කියව හදිස්සිය. ප්‍රේමදාස මහත්තයා කාලෙත් ඒ විදියට. ඒකට ජාතිකා එනවා කදිරගාම. සද්දන්ත ගියාම ලෝකේ ඕන රටක් පිළිගන්නවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ජීඑල් පිරිස් පිටින් මොළකට හරියටක් කාලා මොකක් හරි වුණා. ඊට පස්සේ රනිල්ගේ කාර්ය අනිසබ්බියයි. දැන් කවුද අපි හරි? ලෝකෙට ගිහින් ඇමරිකාවට කියලා කතා කරන්න කවුද හරි? මොකද විජිත හේරත් අරින්නද අපි ඇමරිකාවට කියලා කතා කරන්නේ. එතකොට ඒ නිසා මම හිතන්නේ මේක මේ ආණ්ඩුවට දැන් හැම එකක්ම පටලැවිලා තියෙන්නේ. ඒ කියන්නේ එක දැන් උතුරට ගිහිල්ලා බොරුවක් කිව්වම දකුණේ කතා කරන ඇමතිවරයා ඒකට පරස්සර එකක් දෙනවා. මම එකක් පෙන්නන්න තමුන්නාස්. ඒකෙන් බලාගන්න පුළුවන් මේ ඇමතිවරු දෙන්නේ කතා කරන හැටි. ඊට වැඩිය මගේ කතාව දික් කරන්නේ නැහැ. මේකම ඇති තමුන්නාස්ලාට දැන් මේ කියන්නේ කවුද? විමල් රත්නායක කියනවා අරයා ගත්තේ පිල්ලයන් ගත්තේ පාස්කු ප්‍රහාරය. එතකොට හඳුන්නේ නැති දකුණේද කියනවා පාස්කු ප්‍රහාරය නෙවෙයි මහාචාර්යවරයෙක් මරුවටයි ගත්තේ කියලා. ඉතින් බලන්න ආණ්ඩුවක තියෙනවා. කවුද මේකට උත්තර දෙන්නේ? මේ ආණ්ඩුවේ අමතිවරු දෙන්නෙක් කියලා. ඉතින් මේක තමයි රටේ පැටිච්ච රට. ඒ නිසා අපි ඊට වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ අතුල තාමත් හොඳ කෙනෙක්. මොකද මම දන්නවා එයා දැන් සම්මුතිනිදාරික් හැටියට වැඩ කරා. අපිත් එක්ක මහත් සම්බන්ධයෙන් අතුලට ඡන්දයක් දෙනවා වගේම අතුල ප්‍රාදේශ සභාවට යවන එක වගේම ඊටත් වඩා මට කියන්නේ මේක ආණ්ඩු විරෝධී ඡන්දයක්
ඇටියට පාවිච්චි කරලා පොට්ටුවට මේ ඡන්දේ දීලා ශක්තිමත් කරන්න. අද පොට්ටුව නැගිටලා එනවා. වෙන නායකත්වයක් නැහැ දැන්. රටේ. පුටුව ගත්තා පුටුවේ නායකයෙක් නැහැ. ඊළාට සජබේ ගත්තොත් නායකතුමා පිස්සු තමයි කතා කරන්නේ. ගිහිල්ලා හරයක් ඇති දෙයක් කතා කරන්නේ. ඒක රටේ නායකත්වය දෙන්න බෑ. ඒ නිසා අපිට නායකත්වයක් තියෙනවා. අපිට හොඳ නායකයෙක් යටතේ පිහිුණා. දැන් අපි ඒක ඉස්සරහට හදාගෙන යන්න ඕනේ. රට වැටිච්ච වෙලාවේ අපිට ඉස්සරහට 2027 වෙනකොට මේ රටේ විශාල අරගලයක් එනවා. අරගලයට වැඩි ලොකුයි එක. එතකොට තමයි ගාක් කට්ටියට දැනෙන්නේ තියෙන ලබන සතිය වෙනකොට ලයිට් බිල වැඩි වෙනවා. ජූනි මාසෙද ලබන සතිය නෙවෙයි. ජූනි කවුද? ජූනි මාසෙ ඉඳලා ලයිට් බිල වැඩි වෙනවා. ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කින් යනවා. තව සති දෙකකින් විතර. ඉතින් අසාමාන්‍ය ලෙස මේ බඩු බිල වැඩි වෙයි. මොකද මේක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා පාලනය කරන්න ක්‍රමයක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න මේක කොහොට්ටු ඉදිරියේ කටයක් ගහන්න කියලා ඉල්ලමින් ඔබ සියලු දෙනාට ස්තුතියි.